Hi guys, අද අපි රාක්ෂකට යන්න යන්නේ. ගම්පොළ ඉඳන් දොළොස්බාගේ බස් එක ඇවිල්ලා රාක්ෂාව හන්දිය බහැලා එතනින් උඩ පාරේ එන්න පුළුවන්. පාර දිගේ දිගටම ආවම ඇතුළට යන්න තියෙන්නේ මේ ටැංකියෙන් ඇතුළට තියෙන පාරේ. මේ පාර තමයි ඇතුළට යන්න තියෙන්නේ. हाँ? नहीं मुकद क्या नहीं? तुम्हारी यार मुझ पर बताओ। ये भाई ये बताना होगा। नहीं वैसा मत दबा। हर गाल दे बात का जानता होगी गाती है ओ पिटते हैं ऐसे राक्षसला पेනවා තව ටිකයි යන්න තියෙන්නේ සුරක් ඉද්දී මේ වගේ කෝවිලක් වගේක් හම්බ වෙනවා. එතනින් මේ පැත්තේ පාරේ යන්න තියෙන්නේ. මට සිරි ගිහිල්ලා බා කියලා හිතනවා ඒ දා මෙච්චර කැලේ වෙලා තිබ්බේ නෑනේ බා දීලා නෑ බං කවුරු ආනේ තියෙනවා අरे පාර දිගේ විනාඩි 5ක් විතර එන්න පුළුවන්. ආවට පස්සේ මෙතන මේ පාර දෙකට බෙදෙනවා. මෙන්න මේ වැටලා තියෙන ගහ ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. මට සිරි. ඕ. හැමතැනම එක වගේ පාර අතරමං එනවා. හරියට දන්න කෙනෙක් එක්ක එන්න ඕන නැත්නම් අතරමං එනවා කොහොමද? මේ වැටුනේ ෆින්ගලා තමයි යන්න දෙන්නේ දැන්. කට්ටිය මොන හරි පාර වගන්න තියලම තමයි යන්න එන්නේ නැත්නම් පාර වගන්න බෑ හැමතැනම එක වගේ. හැමතැනම මේ වැල්කට ගහලා තියෙනවා ඒ උනට පාරවල් හොයාගන්න බෑ කොහොමද? මොකද කේස්? මේ මෙතන කැලේ ඇතුලෙන් යන්න තියෙන්නේ මොනවද කියලා බා. මේක දිගේ ටික කොඩි දුරක් යන්න තියෙනවා. එතකොට තමයි රාක්ෂසලා ළඟට යන්න පුළුවන්. තව පොඩි දුරයි තියෙන්නේ යන්න.
වනජීවියකින් බෝඩ් එකක් ගහලා තියෙනවා. හොයාගන්න පුළුවන් පාර. හැබැයි දැන් ගස් වල පාරවල් ඇහිලා තියෙන්නේ ඔක්කොම. අංගින් වැහිලා අපි මේ ගහක් උඩට නැගලා ආවේ පාර හොයාගන්න. පාර නා හම්බුණා. මේ වැටලා තියෙන ගහලකින් යලින් පාර එතන ඉඳන් හොඳට තියෙනවා පොඩ්ඩක්. වහින්න කොහෙද දුක්ත. පැනපන්. අම්මට මේ කැලේ ඇස්සේ එන්න තියෙන්නේ යම. ඒක නතර වෙන්න බෑ. ගහෙන් ආවට පස්සේ මෙතන ඉඳන් නම් පාර තියෙනවා මේ කපපු ගහක් තියෙනවා. එතන ඉඳන් පාර හොඳට තියෙනවා. යන්න පුළුවන්. වනජීවියකින් ගහපු බෝඩ් එකක් තියෙනවා. එතන ආ පොඩි ඇලක් වගේක් යනවා. ඒ පාර දිගේ කෙලින් මුඩර යන්න තියෙන්නේ. මේ ටික නම් පාර හොයාගන්න ලේසි. වතුර පාර තියෙනවා මෙතන. වෙන්න මෙතනින් උඩ පාරේ යන්න තියෙන්නේ. ඕනද? එපාද. පොඩි දුරක් එද්දී ආයෙත් වනජීවියකින් ගහපු බෝඩ් එකක් හම්බෙනවා. එතනින් නම් පාර මේ පැත්තට තියෙනවා මේ පැත්තට තියෙනවා. කැලේ නැති පාර යන්න තියෙන්නේ. එද්දි පොඩි මේ ගස් වලින් ගලහන ගුහාවක් වගේ තියෙනවා. ඒක ඇතුලේ යන්න පුළුවන්. ඒක ඇතුලේ යන්න තියෙන්නේ. මෙතනින් උඩ නම් පාර හොයාගන්න ලේසි. පාර ගැලින්ම තියෙනවා. ඔයත් නැතුව ගැලින්ම යන්න තියෙන උඩ. එහා පැත්තෙන් ආවත් මෙතනින් එන්න පුළුවන්. ඒ වුණාට පාර හොයාගන්න බැරි වෙනවා. තව ටික දුරයි තියෙන්නේ යන්න. ඒ පාර දිගටම ආපුවාම පොඩි දුරක් යන්න තියෙන්නේ. එතකොට නිකන් තනකොළ ගොඩක් හම්බ වෙනවා මේ වගේ. සම්බා ඉතින් ඔන්න අපි ආවා. බය වෙලා. ආක්ෂේදලට පලයිනර පල්ලම. हाँ ये आ रहा वाला कहाँ पा में साफ चॉकलेट क्या लाते हैं चॉकलेट क्या बॉडी के वो वीडियो भी मोहम्मद आते बॉडी के वो वीडियो भी मोहम्मद आते
අයියෝ ඔබ වාතර ගන්න වීඩියෝ දාතේ